right සුබරාත්‍රියක් අපි අද 10 වෙනි දවසේ විදියට අද අපි කතා කරන්නේ 10 වෙනි දවසේ ෆ්‍රී රිවිෂන් එකේ මම ටියුට් එක දාලාදී ඒක හදලා සම්බන්ධ වුණාම හරි ඔන්ලයින් YouTube එකේ සම්බන්ධ වෙන අයට ඩිස්ක්‍රිප්ෂන් එකට අපි ටියුට් එක දානවා. ඒතකොට ඒගොල්ලෝ ටියුට් එක හදාගෙන ඉවර වෙලා ලොග් වෙන්න. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස අපි අද බලයේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඒ වල එක බලයේ අර්ථ දක්වන්න කියලා තියෙනවා. බලයේ අර්ථ දැක්වීම තමයි යම්කිසි වස්තුවක නිශ්චල වස්තුවක් චලිත කිරීමට හෝ එහෙම නැත්නම් චලිත වන වස්තුවක චලිතය වෙනස් කිරීමට සමත් බාහිර කාරකයට අපි කියන්නේ බලය කියලා. නිශ්චලතාවය තියෙන එකක් චලිත කරන්නේ එහෙම නැත්නම් චලිත වන වස්තුවක චලිතය වෙනස් කරන්නේ. ඒ කියන්නේ එකෝ ප්‍රවේගය වැඩි කරන්න එහෙම නැත්නම් ප්‍රවේගය අඩු කරන්න සමත් වෙන බාහිර කාරකය අපි හඳුන්වනවා බලය කියලා. ලියා ගන්න. නිශ්චල වස්තුවක් චලිත කිරීමට හෝ 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 චලිත වන වස්තුවක චලිතය නිශ්චල වස්තුවක් චලිත කිරීමට හෝ චලිත වන වස්තුවක චලිතය චලිත වන වස්තුවක චලිතය වෙනස් කිරීමට සමත් චලිත වන වස්තුවක චලිතය වෙනස් කිරීමට සමත් චලිත වන වස්තුවක චලිතය වෙනස් කිරීමට සමත් බාහිර කාරකය බලය ලෙස අර්ථ දැක්වේ. බලය ලෙස අර්ථ දැක්වේ. දෙවෙනි කොටස බලය පූර්ණ වශයෙන් විස්තර කිරීමට අවශ්‍ය සාධක තුනක් ලියන්න. බලය පූර්ණ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන සාධක තුනක්. පළවෙනි එක තමයි බලයේ විශාලත්වය. පළවෙනි එක විශාලත්වය. දෙවෙනි එක දිශාව. තුන්වෙනි එක ක්‍රියා රේඛාව. මෙන්න මේ තුන ඕන. බලයක විශාලත්වය, දිශාව, ක්‍රියා රේඛාව. ලියා ගන්න කොටස් තුන විශාලත්වය, දිශාව, ක්‍රියා රේඛාව. ඊගාට තුන්වෙනි එක තමයි ගාන. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8ක් වන මීටර 4ක් දිග ඒකාකාර දණ්ඩක් සුමට බිත්තියකට හේතු කර රළු තලයක් මත සමතුලිතව පවතී. එතකොට උපසටහන ගත්තම අපිට මෙහිම තියෙන්නේ මේ වගේ දණ්ඩක් තියෙනවා. මෙතන A මෙතන B මේ කෝණය අංශක 30යි මේක අංශක 90යි. පොළව රළුයි. රළු නිසා මේක මෙහෙට තල්ලු වෙන්නේ නැහැ. බිත්තිය හැබැයි සුමටයි කියලා කියන්නේ. සිම්පල් ඒ දණ්ඩ මත සියලු බල ලකුණු කරන්න අපි ඒ කොටසේ බල ටික ලකුණු කරගමු. මේක ඒකාකාරී දණ්ඩක්. දණ්ඩේ හරින් මැදින් සිරස්ව පහළට දණ්ඩේ බර W කියන්නේ කිලෝ 8යි කියන්නේ නිව්ටන් 80ක් පහළට ක්‍රියා කරනවා. දණ්ඩේ දිග මීටර 4යිනේ. එතකොට මේක 2 මීටර මේක 2යි. ඊගාවට බිත්තිය සුමටයි. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා ස්පර්ශ ලක්ෂණයේ R1 මේ කෝණය අංශක 90යි. ඒතර මේක 30 වෙනකොට මෙන්න මේ කෝණය අංශක 30 වෙනවා. ඒක එතකොට ඔයාලට තේරෙයි. ඊගාට B වලදී ස්පර්ශ වෙන නිසා ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව මේ අතර අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා R2. ඊට අමතරව මෙතන මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මේ දණ්ඩ මෙහෙටනේ තල්ලු වෙන්න හදන්නේ. මේ දණ්ඩ තල්ලු වෙන්න හදන්නේ දකුණු අත පැත්ත. ඒතර තල්ලු වෙන එක නවතින්න ඝර්ෂණ බලයක් තියෙනවා. මෙන්න මෙතනින් මේ පැත්ත. මෙතනින් මේ පැත්තට ඒක අපි F කියලා හිතමු. ඝර්ෂණ බලය. ඒ මොන ඔය ටික තමයි බල විදියට අපිට තියෙන්නේ. ස්පර්ශ ලක්ෂයේදී අභිලම්බ ප්‍රතික්‍රියාව A වල
B වල ස්පර්ශ වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව ඔයාලා දන්නවා ස්පර්ශ වන ඕනෑම ලක්ෂයකදී අනිවාර්යයෙන්ම අභිලම්බ ප්‍රතික්‍රියාවක් දිනන ඒක තියෙන්නේ ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව තියෙන්නේ ඊළඟට මෙතන ගොරෝසු නිසා රළු පෘෂ්ඨයක් නිසා චලිත දිශාවට විරුද්ධව ඝර්ෂණ බලයක් තියෙනවා මෙතන ඝර්ෂණ බලයක් නැහැ මොකද හේතුව ඒක සුමට පෘෂ්ඨයක් නිසා අපෙන් අහනවා ඊළඟට ඒහි ප්‍රතික්‍රියාව සොයන්න ඔව් මෙන්න මෙතන ප්‍රතික්‍රියාව දැන් මේ දණ්ඩ සමතුලිතයි අර සමතුලිතතාවයේදී අපිට කරන්න පුළුවන් වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි විභේදනය කරලා බිඳුවට සමාන කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගූර්ණ අරගෙන බිඳුවට සමාන කරන්න පුළුවන්. ඔය දෙකෙන් තමයි සමතුලිතතාවය ගණන් හදන්නේ. වෙන කවුරු කරදුවත් වෙන කරන්න දෙයක් නැහැ. ඕක විතරයි කරන්න තියෙන්නේ. එතකොට අපිට ඒ වල ප්‍රතික්‍රියාව කියන්නේ R1 නේ. R1 කියන එක විභේදනය කරලා ගන්න බෑ. මොකද හේතුව විභේදනය කරොත් වෙන්නේ මේ පැත්තට තියෙන R1 මේ පැත්තට තියෙන F වලට තමයි සමාන වෙන්නේ. මොකද මේ R2 සහ බර මේ දෙක ලම්බකයිනේ. එතකොට තිරස්සු විභේදනය කරන්න වැඩක් නැහැ. එහෙනම් අපිට කරන්න පුළුවන් වැඩේ තමයි R1 හොයන්න පුළුවන් B වටා ගූර්ණ ගත්තා. B වටා ගූර්ණ ගන්නකොට R2 එන්නේ නැහැ F එන්නේ නැහැ. එන්නේ මේ R1 එකයි මෙන්න මේ 80යි එන්නේ. එතකොට B වටා ගූර්ණ ගන්නෝ මෙහෙම. ගූර්ණ අරගෙන බිඳුවට සමානද. එතකොට R1 මේක. R1 වල ඉඳලා B ට තියෙන ලම්බක දුර වෙන්නේ මෙන්න මේ දුර. එතන මේ දුරනේ හොයා ගන්න ඕනේ. R1 වලට B වල ඉඳලා තියෙන ලම්බක දුර දැන් මෙහෙම ගන්නවා. මෙහෙම ආවම මේකනේ ලම්බක දුර වෙන්නේ. මේක මේකට සමාන වෙනවා. එතකොට අපිට පුළුවන් මෙහෙම ගන්න. R1 ගුණ කිරීම මෙන්න මේ ලම්බක උස. මේක හොයන්න පුළුවන් කර්ණයේ දිග 4යිනේ. 4යි මේ කෝණය 30යි. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් 4යි sin 30. මේ උස එනවා 4යි sin 30. මේ දිග 4යි. එතකොට මේ ලම්බක උස. ලම්බක උස එනවා 4යි sin 30. ඒක හරිය ලේසි ක්‍රමයක් කියන්න. ඔයාලා අර බලය විභේදනය කරන විදිහට ගන්න. එතකොට ලේසි. මේ දිග ඕනනම් ගන්න 4යි cos 30 කෝණේ තියෙන පැත්ත. කෝණේ නැති පැත්තට මේක ගන්නවා නම් 4යි sin 30. එතකොට හරියි. කෝණේ තියෙන පැත්තට 4යි cos 30 කෝණේ නැති පැත්තට 4යි sin 30. එතකොට අපිට මේක ඕන මේ ලම්බක දුර ගන්න පුළුවන් 4යි sin 30. 4යි sin 30. එතකොට මෙතනින් එනේ ගහලා පූර්ණ ගන්නකොට මෙතනින් එනේ ගහලා මේ පැත්තට ඇද්දා. මේක එන්නේ දක්ෂිනාවර්ත. අපි ගන්නේ දක්ෂිනාවර්තව ඒක දාන්න. ඊළඟට මෙතනින් එනේ ගහලා මේ 80න් මෙහාට ඇද්දා. මේක ගලවෙන්නේ වාමාවර්ත. මෙතනින් එනේ ගහලා මේක පහළට ඇද්දා. මේක ගලවෙන්නේ වාමාවර්ත. වාමාවර්ත නිසා ඍණයි බලය 80යි. ලම්බක දුර මෙන්න මේ දුර. මේ බලයට මෙතන ඉඳලා තියෙන ලම්බක දුර මේක. මේ ලම්බක දුර ලේසියෙන්ම ගන්න පුළුවන් මොකද කරන්නේ? මේ ලම්බක දුර ගන්න පුළුවන් 2යි cos 30. ඒක තමයි ලේසියෙන්ම විදිය. 2යි cos 30. 2යි cos 30 සමානයි බිඳුවයි. දැන් මේක සුළු කරනවා R1 4යි sin 30 භාගයයි ඍණ 80යි 2යි cos 30 කියන්නේ මූලය 3 යට 2යි. බිඳුවයි මේ දෙක කැපෙනවා. මේ දෙක කැපෙනවා. R1 ගුණ කිරීම 2 සමානයි. මෙතන ඍණ 80යි මූල 3 ඉතින් මේ පැත්තට ගෙනාවම ධන 80යි මූලය 3යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. R1 සමානයි 40යි මූල 3යි. ඔන්න R1 හරි. අපි කරේ B වටා පූර්ණ ගත්තා. ස්පර්ශය නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට එනවා ලම්බකයි මෙතන ස්පර්ශ වෙනකොට මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා බර මේ. විභේදනය කරලා ගොඩ එන්න බෑ මොකද R1 දන්නේ නැහැ. එතකොට දැන් F එක ලේසියෙන්ම හොයන්න පුළුවන්. මොකද ඒක දැන් විභේදනය කරාම මේ අතර තියෙන R1 මේ පැත්තට තියෙන F වලට සමාන වෙන්න ඕන. එතකොට සිම්පල්. මෙතනින් ගූර්ණ ගත්තා. B වටා ගූර්ණ ගත්තා මේ අතට එනවා දක්ෂිනාවර්තය R1 මෙල ලම්බ උස 4යි sin 30.
4යි sin 80යි මේකට තියෙන ලම්බ කුඩුව මේක 2යි cos θ. හරිනේ? right. ඊළඟට b වල ප්‍රතික්‍රියාව අහනවා මේක. b වල ප්‍රතික්‍රියාව සොයා ගන්න පුළුවන් මෙන්න මෙහෙම කරලා. c b වල ප්‍රතික්‍රියාව හරිම සිම්පල්. මේකයි තිරස් බල දෙක. සිරස් බල දෙකක් දෙන්නේ උඩට R2 තියෙනවා පහළට 80 තියෙනවා. එතකොට මේ සිරස් විභේදනය කරාම විභේදනයේ පූර්ණය විතරයිනේ කරන්නේ. සිරස්ව විභේදනය කරොත් මෙහෙට විභේදනය කරාම බිඳුවයි. එතකොට උඩට තියෙනවා R2 පහළට තියෙනවා 80 සමානයි බිඳුවයි. R2 සමානයි ඍණ 80 මෙහාට ගෙනාවම ධන 80යි. අපි විභේදනයේ රිවිෂන් එකේ තියරි එකේ දෙකේම දෙසර දැන් කරලා තියෙන්නේ. එතකොට ගැටලුවක් වෙන්න විදියක් නැහැ. ඊළඟට D එක අහනවා B හි ක්‍රියා කරන ඝර්ෂණ බලය. මේක. ඝර්ෂණ බලය දැන් සිම්පල්. සිරස්ව විභේදනය කළ R2 හොයා ගන්නොත් තිරස්ව විභේදනය කරා නම් R1 සමානයි කාටද? F වලට. අපි දැන් R1 හොයලා තියෙන්නේ. මේ තියෙන 4යි මුල 3යි. එහෙනම් ඝර්ෂණ බලයත් 4යි මුල 3යි. මේ බොහෝම සරල ගණන්. අමාරුවට හිතුවට. x සමානයි බිඳුවයි. මේ අතට R1 ඍණ අනිත් පැත්තට F සමානයි බිඳුවයි. R1 සමානයි F. අපි දන්නවා R1 කියන්නේ 40යි මූල 3යි සමානයි F. එහෙනම් ඝර්ෂණ බලය 40යි මූල 3යි. ඔන්න ඕකයි කතාව. right. අද මම වැඩි දෙනෙකුට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය මත Apex එකෙන් නැතුව වෙනම link එකක් දාලා පන්තිය කරේ. නමුත් ආපහු මේ වැඩේ කරන්නේ නැහැ. මොකද ඒ සාමාන්‍ය වෙනද සම්බන්ධ වෙන පිරිස විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. වෙනද විදිහට අනිත් අය ලබන සතිය ඉඳලා Apex එකෙන් ලොග් වෙන්න. ඒ වැඩි දෙනෙකුට විභාගය ආසන්න වෙද්දී වාසියක් වෙන්න ඕන නිසා එහෙම කරේ. ළමයි එහෙම ලෝක එක නෙමෙයි ඉන්නේ. අපි එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද මේකෙදි සමහර වෙලට මේ link එක විනාඩි 40න් කට් වෙනවා. ඒ වුණොත් නැවතත් ඔය link එකම ක්ලික් කරන්න. එතකොට මීටින් එකට join වෙන්න පුළුවන්. right. අපි යමු B කොටසට. දැන් මම try කරනවා කොහොම ගහරි වැඩි දෙනෙක් ගොඩ දාන්න. නමුත් ඉතින් වැඩි දෙනෙක් try කරන්නේ නෑ ගොඩ යන්න. ඒක ටික අපිට කරන්න දෙයක් නෑ නේ. සංසාරේ කරන ගමන් ගෙන අපු දේවල් වල අනුව ඉතින් මිඳ දරා ගන්න වෙනවා. ඕමිලක්ෂණ එක නිව්ටන්ගේ පළමු වන නියමය අපෙන් අහනෝ නිව්ටන්ගේ පළමු වන නියමය ලියන්න. නිව්ටන්ගේ පළමු වන නියමය කියලා කියන්නේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ පවතී නැතහොත් ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වේ. වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ පවතී නැතහොත් ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20000ක් වන දුම්රිය එන්ජිමක් නිව්ටන් 10000ක ප්‍රකර්ෂණ බලයක් යොදමින් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. ඔව්. එතකොට මේකේ ඔයාලට වචන කීපයක් තියෙනවා ඉගෙන ගන්න. මේ තියෙන්නේ දුම්රිය එන්ජිම මේකේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20000යි. මෙයා එන්ජින් එකෙන් ප්‍රකර්ෂණ බලයක් යොදනෝ නිව්ටන් 10000ක. ඒ නිව්ටන් 10000ක ප්‍රකර්ෂණ බලයක් යොදලා මේක යන්නේ ඒකාකාරී ප්‍රවේගයෙන්. ඒ වචනේ ඉතාම වැදගත්. එතකොට ප්‍රකාශන බලයක් යොදමින් ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වේ. දුම්රිය එන්ජිම මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කොපමණද? ඔව්. ඒක බොහොම සරල ප්‍රශ්නයක්. සංප්‍රයුක්ත බලය මෙහෙමනේ ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් සංප්‍රයුක්ත බලයක් තියෙනවද නැද්ද?
සංප්‍රයුක්ත බලයක් තියෙන විදියක් නැහැ. එහෙනම් මොකද සංප්‍රයුක්ත බලයක් ඒක නෙමෙයි නැත්නම් අපි ඒකට කියනවා අසන්තුලිත බලයක් කියලා. සංප්‍රයුක්ත බලයක් හෝ අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යෙන් වස්තුව තරණය වෙනවා. ඉතින් මේක ඒකාකාරී ප්‍රවේගී යනවා කියනවනේ. එහෙනම් මෙයා මත තියෙන සංප්‍රයුක්ත බලය 0යි නිව්ටන්. සංප්‍රයුක්ත බලයක් නැහැ. ඊගාවට තුන්වෙනි එක එන්ජිමේ චලිතයට විරුද්ධව ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද කියලා අහනවා. චලිතයට විරුද්ධව ක්‍රියා කරන ඝර්ෂණ බලය. දැන් අපි දන්නවා මේක මෙහෙට යද්දි මේ පැත්තට ඝර්ෂණ බලයක් තියෙනවා. හැබැයි පුතාලා නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව මේක ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් සංප්‍රයුක්ත බලයක් නැහැ. ඒ කියන්නේ අසන්තුලිත බලයක් නැහැ. මේ එන්ජින් එකේ ප්‍රකාශන බලය 10000 හරියටම මේ ඝර්ෂණ බලයට මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මොකද අසන්තුලිත බලයක් තියෙන විදියක් නැහැ නේ. ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් මේ අමත සංප්‍රයුක්ත බලය 0යි. එතකොට ඉස්සරහට තියෙන 10000ට පිටිපස්ස තියෙන ඝර්ෂණ බලය සමාන වෙන්න ඕන. ඝර්ෂණ බලය සමානයි 10000යි. මේවා සම්පූර්ණ තියරි ප්‍රශ්න. මේවා තියරි ප්‍රශ්න. අපි දැන් ලබන සතියේ රිවිෂන් එකේ ඝර්ෂණය කතා කරනවා. ඝර්ෂණය දක්වා සියල්ලම මේ වෙනකොට කතා කරලා ඉවරයි. එන්ජිම මගින් යොදන බලය 10000 සිට 10500 දක්වා වැඩි කරේ නම් එන්ජිම ලබා ගන්නා ත්වරණය සොයන්න. ඔගන් දැන් ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වෙන මොහොතේ ඝර්ෂණ බලය 10000යි. එතකොට ඒකාකාරී ප්‍රවේගයෙන් චලිත වෙන මොහොතේ ඝර්ෂණ බලය කියලා කියන්නේ ගතික ඝර්ෂණ බලය. ඒක වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත්. මෙයා 10000 ඉඳලා 10500 දක්වා වැඩි කරනවා. එතකොට ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නෑනේ. ඒක ගතික ඝර්ෂණ බලය. මේ පැත්තට 10000යි මේ පැත්තට 10500යි. අසන්තුලිත බලයක් තියෙනවනේ. මේ පැත්තට වැඩිපුර 500ක අසන්තුලිත බලයක් තියෙනවා. අසන්තුලිත බලයක් තියෙනම් අනිවාර්යයෙන්ම මේ වස්තුව මොකද වෙන්නේ? ත්වරණය වෙනවා. එහෙනම් මේක ත්වරණය අපිට ගන්න පුළුවන් මෙන්න මේ. අපි දානවා f සමානයි එන්නේ චලිත දිශාවට. f සමානයි f කියලා කියන්නේ අසන්තුලිත බලය. මෙහෙට 10500යි මෙහෙට 10000යි. අසන්තුලිත බලය 500යි. ස්කන්ධය 20000. වැඩි කිරීම a ඒවල අපි හොයන්නේ දෙපැත්තම 20000න් බෙදලා. 500 බෙදීම 20000යි සමානයි a. මේක සුළු කරාම මෙතන පස්වරක් එකයි පස්වරක් 4යි. a සමානයි 40න් 1යි කියලා එනවා. ඒ කියන්නේ a සමානයි 0.02යි 2.5යි ms ප්‍රිඩරේ. මෙන්න මේ වගේ ඊටාම සුළු තරණයක් එන්නේ. ඊටාම සුළු තරණයක් එන්නේ 0.02යි 2.5යි ms පින දෙක. right.